සුබ දවසක් ඕගොල්ලෝ සියලු දෙනාට යහාරා පැෂන් YouTube නාලිකාවට ඕගොල්ලන්ව අදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ රැගල් රේඛාව සොයාගන්න ලේසිම ක්‍රමය සහ හරි ක්‍රමය ගැන තමයි අද මම කියලා දෙන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕන මේ පාඩමත් අද වැදගත් වෙන්නේ. මෙහෙයුම් වලට ගොඩක් ආධුනික අයට තමයි මේ පාඩම වැදගත් වෙන්නේ. සමහරවිට ඒගොල්ලෝ අලුතෙන්ම වගේ අය නිසා සමහරවිට රැගල් උස්ස කියන්නේ මොකද්ද? රැගල් රේඛාව අපි කොහොමද සකසගන්නේ කියන එක ගැන යම් ගැටලු මතුවෙනවා. ඉතින් ඒගොල්ලන්ට පහසුවක් වෙන්න තමයි අද මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් අපි බලමු මොකද්ද මේ රැගල් උස්ස කියන්නේ කියලා. ඒ වගේම රැගල් රේඛාව කියන්නේ මොකද්ද කියලා අපි බලමු. අපි දැන් මුලින්ම ඇඳුමක් මහන්න කපද්දී අපි මුලින්ම ඇඳුමේ හතරෙන් එක කොටසක්නේ අපි ඇඳගන්නේ. මම ඇඳලා පෙන්නන්නම්. මේ විදිහට තියෙනවානේ. නැම්ම රේඛාවකට අපි නැම්මකට තියලා මේක තමයි අපේ නැම්ම රේඛාව. එතකොට මේ පැත්තේ ඉඳන් තමයි අපි උරහිස මිම්ම ලකුණු කරන්නේ. ඔක්කොම මෙෂර්මන්ට් ටික ගන්න මෙන්න මේ රේඛාවේ ඉඳන් තමයි අපි ගන්නෙ. අපි මේ දැන් උරහිස රේඛාවනේ. මේ උරහිස රේඛාවේ අපිට අවශ්‍ය උරහිස මිම්ම මෙතන ලකුණු කරගෙන අපි මේක තව අඟල් 1.3 කාලක් මෙතනින් පහත් කරලා උරහිස පහත් කරලා මෙහෙම හරි උරහිස් රේඛාව මේ විදිහට ඇඳ ගන්නවා. ඔන්න දැන් මේක තමයි નિયમિત හරි උරහිස් රේඛාව. ඊට පස්සේ අපි කෙනෙක්ගේ හරියටම උරහිස මිම්ම දෙකට බෙදලා ගත්තු උරහිස් මිම්ම මේ රේඛාවේ මෙතන ලකුණු කර ගන්නවා හරියටම. මෙතන ඉඳන් මෙතනට අඟල් 1.3 කාලයි පහත් කරන්නේ. ඔයගොල්ලෝ ඊගමව හොඳින් මතක තියාගන්න. දැන් අපිට කිහිලි කට වක්‍රය ඇඳ ගැනීම සඳහා අපිට රැගල් උස සොයා ගන්න අවශ්‍ය වෙනවා. අපි හිතමු පපුව වට 32යි කියලා. 32 කෙනෙක්ගේ හතරෙන් බෙදුවම අපිට අඟල් 8ක් එනවා. ඒ 8 අපි මෙතන ඉඳන් පහළට මෙන්න මේ හරියටම මේ කෙළවරේ ඉඳන් අඟල් 8ක් පහතින් මෙහෙම ලකුණු කර ගන්නවා. ඒක තමයි රැගල් උස විදිහට අපි ගන්නෙ. ඊට පස්සේ අඟල් 8ක් පහත් කරගත්තු තැනින් අපි මේ විදිහට හරියට කෙලින් රේඛාවක් ওই විදිහට ඇඳ ගන්නවා. ওই විදිහට රේඛාවක් කෙලින් ඇඳ ගන්න. එතකොට ඊළඟට අපි හිතමු 34යි පපුව වට. ඊට පස්සේ 34ත් අපිට මේ විදිහට හතරෙන් බෙදලා ගත හැකියි. ඊට පස්සේ 36ක් වෙනවා. 36 හතරෙන් බෙදුවොත් 9ක්. 9 වැඩි. 9ක් වුණාම අපිට මෙතන ගොඩක් වෙලාවට අඟල් 9ක් පහත් කරන්න වෙනවනේ හතරෙන් බෙදුවම. එතකොට මෙතන කිහිලි කට වක්‍රයේ 9ක් වැඩි කරන එක වැඩි. මෙතන ඉඳන් මෙතනට 9ක් ගන්නවට වැඩි අපිට ලේසිම ක්‍රමය තමයි එයාගේ උරහිස මිම්ම දෙකට බෙදන එක. ගොඩක් උපරිම කෙනෙක්ගේ උරහිස මිම්ම පපුව වට වැඩි නම් උරහිස මිම්ම දෙකට බෙදලා ගත්තම හරි. එතකොට අපිට මෙතන රැගල් උස හරියටම හොයාගන්න පුළුවන්. පපුව වට හතරෙන් බෙදනවට වැඩි. කෙට්ටු කෙනෙක්ට නම් කෙලින්ම අපිට පපුව වට හතරෙන් බෙදලා ගත හැකි. නමුත් අධික තරබාරු කෙනෙක් ආවම ඕගොල්ලෝ අනිවාර්යෙන් දැනගන්න ඕනේ එයාගේ උරහිස මිම්ම දෙකට බෙදලා තමයි ගන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ විදිහට අපි දැන් මෙතන රැගල් උස හොයා ගන්නවනේ. ඒ උස හොයාගෙන ඊට පස්සේ මේ පැත්ත රැගල් උස මේ පැත්ත රැගල් රේඛාව ඇඳගෙන මේ උරහිස පහත් කරගත්තු රේඛාවේ අපි කෙලින් මෙහෙම රේඛාවක් ඇඳ ගන්නවා. මේ විදිහට රේඛාවක් ඇඳගෙන මෙන්න මේ රේඛාවේ හරි මැද මෙතන ඉඳන් මෙතනට හරි මැද හොයාගෙන මෙතන ඉඳන් ඇතුළට අඟල් භාගයක් ලකුණු කරනවා. අඟල් භාගයක් ලකුණු කරලා අපි තව රේඛාවක් මෙහෙම අඳිනවා. මේ මෙතන හරි මැද හොයාගෙන මෙතනින් ඇතුළට අඟල් භාගයක් ලකුණු කරලා
ඒක හරහා මෙහිම රේඛාවක් අඳිනවා. දැන් ඔන්න මෙන්න මේ ඇතුලෙන් ඇඳගත්තු රේඛාව හරහා යන විදිහට තමයි අපි කිහිලි කට වක්‍රය ඔන්න ඔහොම ඇඳගන්නේ. දැන් පැහැදිලි ඇති ඔයගොල්ලන්ට. ඔන්න ඔහොම කිහිලි කට. දැන් මෙතන එතකොට රැගල් රේඛාව ආපු හැටි, රැගල් පළල ආපු හැටි, මෙතන රැගල් උස, රැගල් පළල ආපු හැටි ඔයගොල්ලන්ට තේරෙනවා. එතකොට මේ පැත්තෙන් ඉන්නේ අංශය රේඛාව. ඔන්න ඔය විදිහට තමයි පතරම සෑදෙන්නේ. මෙතන ඉඳන් දැන් මේ පපුව වට හතරෙන් බෙදලා ගන්න පුළුවන් කිට්ටු කෙනෙක්ට, උපරිම 34 වගේ වෙන කෙනෙක්ට, ඊට වඩා වැඩි කෙනෙක්ට උරහිස මිම්ම දෙකට බෙදලා මේ විදිහට අරගන්න පුළුවන් රැගල් උස. මේ පැත්තට රැගල් පළල. ඉතින් මට හිතෙනවා මේ පාඩම ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා. කිසිම අමාරු කමක් නැහැ. හරිම ලේසි, සරලව පහසුවෙන් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ මතක තබා ගත යුතු එකම කාරණය වන්නේ පපුව වට වැඩි පුද්ගලයෙක්ගේ උරහිස මිම්ම දෙකට බෙදලා තමයි අපි මෙතන රැගල් උස සොයාගන්නේ. ඉතින් කරලා බලන්න, හරිම පහසුයි මේක. ඉතින් අද ලොකු දෙයක් කියලා දුන්නේ මේ පාඩමෙන් මම වලට ආධුනික කෙනෙක්ට රැගල් උස හොයාගෙන කිහිලි කට වක්‍රය ඇඳ ගන්න විදිහ තමයි අද මම කියලා දුන්නේ. ඉතින් මේකිනුත් යම්කිසි පොඩි හරි ප්‍රයෝජනයක් ලැබුණා නම් මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඉදිරියට ඔයගොල්ලන්ට මොනවද ඕන කියලා වීඩියෝස් උත් මට කමෙන්ට් එකකින් දැනුවත් කරන්න. ඉතින් ඔයගොල්ලන්ගේ ලස්සන අදහස් වලට මම හරි කැමතියි. ඔයගොල්ලෝගේ අදහස් දක්වනවට මම කැමතියි. මම බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දායි කියලා මට. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්නත්, ඒ වගේම notification bell එක මේ all දාගෙන මාව subscribe කරලා තියාගන්න කියනවා. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඉක්මනට ඔයගොල්ලන්ට ඒ වීඩියෝ එක බලන්න පුළුවන් විදිහට notification එක ඔයගොල්ලන්ට එනවා. ඉතින් මගේ channel එකට අලුතෙන් එකතු වුණු හැමෝටම ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අලුත් දවසක ආයි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයගොල්ලන්ට මම සමු දෙනවා. ආයි දවසක අපු අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉතින් මම ගිහින් එන්න. බයි බයි.